මේ තමයි කොළඹ ගුඩ් මාකට් එක. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා Green Lens ලංකා YouTube channel එකට. මේ ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තයේ අනාගතය වෙනුවෙන් ඔබට විශ්වාසනීය මඟ පෙන්වීම සපයන YouTube නාලිකාවයි. ඉතින් අද අපි අවිල්ලා ඉන්නේ වෙනස්ම තැනකට. මේ තමයි කොළඹ ගුඩ් මාකට් එක. තිරසාර භාවය නැත්නම් සස්ටේනබිලිටි කියන්නේ මේ වෙනකොට ට්‍රෙන්ඩින් වෙලා තියෙන කන්සෙප්ට් එකක්. ඉතින් එදිනෙදා කටයුතු වලට අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න අතරතුරෙත් ඒ තිරසර භාවය ආරක්ෂා කරගන්න පුළුවන් කියලා ඔයාලට නිකමටවත් හිතලා තිබුණද? ඇත්තටම කොළඹ වල සැටර්ඩේ ගුඩ් මාකට් එකේ ප්‍රධාන සංකල්පය මේ තිරසර භාවය, පරිසර හිතකාමීත්වය වගේ කන්සෙප්ට් වටේ ගෙතිලා තියෙන්නේ. Good for people, good for the planet කියන සංකල්පය යටතේ ක්‍රියාත්මක වන ගුඩ් මාකට් එක ව්‍යවසායකයන්ගෙන්, සමූපකාරවලින්, ව්‍යාපාරවලින්, සිවිල් සංවිධානවලින් සමන්විත සංවෘත ප්‍රජාවක් කියලා කියන්න පුළුවන්. මේ ගුඩ් මාකට් එකට ආවම ඔයාලට විවිධ කෘෂිකර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන, ආහාර, විලාසිතා, බලශක්තිය, අපද්‍රව්‍ය කළමනාකරණය, සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි බොහෝමය ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපාර කරන ව්‍යාපාරකීන් රැසක් දැක බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, රෙස්ටොරන්ට්ස් හා ලයිව් මියුසික්, ඒ කියන්නේ සජීවී සංගීත ප්‍රසංගයන්ද දැක බලා ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මෙතෙන්ට ආවම තේරෙනවා අපි සාමාන්‍යයෙන් කඩේක සුපර් මාකට් එකක දකින පරිසරයට වඩා මෙතන ගොඩාක් වෙනස් කියලා. මෙතන ඉන්න ව්‍යවසායකයන්ගේ සිට පාරිභෝගිකයන් දක්වාම පෙන්눔 කරන්නේ වෙනස්ම විදිහේ වයිබ් එකක්. ව්‍යවසායකයන් හරිම හොඳින් පාරිභෝගිකයන් සමග කතා කරලා තමන්ගේ ව්‍යාපාර ගැන පැහැදිලි කරනවා. තමන්ගේ කතා අනිත් අයත් එක්ක බෙදා ගන්නවා. මේ ගුඩ් මාකට් එකේ තියෙන වටිනා සංකල්පයට කැමති බොහෝමයක් දේශීය පාරිභෝගිකයන්, විශේෂයෙන්ම බොහෝමයක් විදේශීය පාරිභෝගිකයන් මෙතනදී අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ විදියට මේ ගුඩ් මාකට් එකේ ව්‍යාපාර කරන ව්‍යවසායකින් කිහිප දෙනෙක් සමගම කතා කරන්න අපිට හැකියාව ලැබුණා. මෙතන තියෙන්නේ සැටර්ඩේ ගුඩ් මාකට් එකේ මිනරල් කියන ස්ටෝ එක. ඉතින් මෙතන ඔයාලට ඕර්ගනික් සෝප් වර්ග, ලිප් බාම්ස්, හෙයා වැක්ස්, කැන්ඩල්ස් වගේ දේවල් මෙතන දැක ගන්න පුළුවන්. ව්‍යවසායක විදියට මේ සැටර්ඩේ ගුඩ් මාකට් එකෙන් ඔයාලට තියෙන ප්‍රයෝජන මොනවද? මේක ඉන්ටර්නැෂනල් ගුඩ් මාකට් ෂොප් එකෙන් සැටර්ඩේ ගුඩ් මාකට් කියන මේ තේමාව යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙතෙන්ට ගොඩක්ම එන්නේ විදේශිකයෝ. ලංකාවේ අපේ ලෝකල් රෙසිඩන්ස්ලත් එනවා. එයාලට අපේ ප්‍රොඩක්ට් හඳුන්වා දෙන එක තමයි ප්‍රධානතම අරමුණ. සැටර්ඩේ ගුඩ් මාකට් එකේ වගේම අපේ ප්‍රොඩක්ට්ස් ඔන්ලයින් පර්චේස් කරන්න පුළුවන්. ඉතින් මේ මිනරල් කියන ස්ටෝ එක සැටර්ඩේ ගුඩ් මාකට් එකේ ඇත්තටම ඕර්ගනික් කියන ඒ සංකල්පය ප්‍රවර්ධනය කරන ස්ටෝල් එකක් කියලා කියන්න පුළුවන්. ඊට අමතරව Facebook එකේ, Instagram හරහාත් මෙයාලගේ නිෂ්පාදන ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ අත්කම් රෝ කියන ස්ටෝ එක. ඉතින් මේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මොකද්ද මේ ස්ටෝ එක, මොනවාද මෙතන තියෙන්නේ කියන එක? ගොඩක් මෙතන තියෙන්නේ පන් ආශ්‍රිත නිෂ්පාදන. මේ වෙලාව ආශ්‍රිත දේවලුත් තියෙනවා. පන් වර්ග කිහිපයකින්ම තියෙනවා. මම ඉන්නේ ගම්පහ. ඉතින් මේ අත්කම්රෝ කියන නම යටතේ මම දැන් අවුරුදු 15ක් මේ ව්‍යාපාරය කරගෙන යනවා.
මේ සැටර්ඩේ ගුඩ් මාකට් එකේ අවුරුදු 15ක් කරගෙන යනවා. සැටර්ඩේ ගුඩ් මාකට් එකේ 10ක් කරනවා. මෙතන මේ තියෙන ඒවා මහත්මීම හදන ඒවා. ඔව් මම උගන්වනවා. ඒ කියන්නේ පන්ති කරනවා. සාමාන්‍ය එක ගමකින් 50කට විතර උගන්වන්න ඕන. අපි නොමිලේ තමයි පුහුණුව දෙන්නේ. එතනින් තමයි මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න කට්ටිය හදාගෙන තියෙන්නේ. එතකොට මහත්මිය මේ අවුරුදු 10ක් දැන් සැටර්ඩේ ගුඩ් මාකට් එකට එනවනේ. මොනවාද සැටර්ඩේ ගුඩ් මාකට් එකට එන එකෙන් තියෙන ප්‍රයෝජන? අපිට ගොඩාක් මේ තව ව්‍යවසායකයෝ හම්බ වෙනවා. එතකොට අපිට හොඳ කස්ටමර්ලා කොටසක් හම්බ වෙනවා. දැන් ගොඩාක් අය මාව දන්නවා. මගේ වෙබ්සයිට් තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලාම තමයි මට මේ දේවල් හම්බෙලා තියෙන්නේ. අනිත් එක මම හරි සතුටුයි මා ව්‍යවසායකයෙක් වුණා. ඔව් අනිවාර්යයෙන්ම. ගොඩාක් සතුටුයි මට. මෙතන තියෙන්නේ කේෂා ආර්ට්ස් කියන ස්ටෝ එක. ඉතින් මදුෂාන් මහත්මයා අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ කේෂා ආර්ට්ස් කියන ස්ටෝ එකේ මොනවද තියෙන්නේ කියලා? පළවෙනි අරමුණ තමයි අපේ සාම්ප්‍රදායික සිතුවම් කලාව අපිට ලංකාවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍යතාවයක් අපිට ඇත්තටම ඇති වුණා. කේෂා ආර්ට්ස් හරහා මේ අතීතයේ පැවතගෙන යන විදිහට නෙවෙයි, ඒකත් එක්ක අනුරූප අපේම කලාවක් නිර්මාණය කරන්නමයි අපි ගොඩක් උත්සාහ කරේ. කේෂා ආර්ට්ස් කියන්නේ සාම්ප්‍රදායික පන්සල් සිතුවම් කලාවේ නව ආරයක් විදිහට තමයි අපි හඳුන්වලා දෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි මේ සිතුවම් දැක්කම මෙතෙන්ට එන කෙනෙක්ට වගේම ඔබටත් පේනවා ඇති හරිම ලස්සනයි මේ සිතුවම්. ඉතින් කවුද මේ සිතුවම් කරන්නේ ඔබලමද? මමයි මගේ වයිෆුයි එක දෙලා තමයි මේක කරන්නේ. එයා තමයි වැඩිපුරම චිත්‍ර අඳින්නේ. එයා මේ සම්බන්ධව සුදුසු අධ්‍යාපනයක් හදාරලා තියෙනවා. ඒ වගේම අපේ පරම්පරාගතවත් මේ හැකියාව ඇවිල්ලා තියෙනවා. ඉතින් මදුෂාන් මහත්මයා මේ ගුඩ් මාකට් එකේ ඔයාලගේ ස්ටෝ එකක් දාන එකෙන් ඔයාලට ලැබෙන ප්‍රයෝජන මොනවද? ගුඩ් මාකට් එක ගැන කිව්වොතින් ගුඩ් මාකට් එකේ ඇත්තටම මේ සංකල්පය ලංකාවේ විතරක් නෙමෙයි, මේ සංකල්පය ලෝකේ හැමතැනකින්ම ව්‍යාප්ත දෙයක්. එතකොට ඒ හරහා එන කස්ටමර් බේස් එක ගොඩාක් වැඩි. ඒ වගේම මේ ගමේක කඩේකට වඩා වැඩි මිලකට චිත්‍රයක් විකුණන්නත් පුළුවන්. මෙතන ඉඳන් විකුණන එක අනික ගොඩක් අපිට පහසුයි. මේ සැටර්ඩේ ගුඩ් මාකට් එකට අමතරව ඔයාලගේ මේ නිෂ්පාදන බිතුසිතුවම් කොහෙන්ද කස්ටමර්ස්ලට ලබා ගන්න පුළුවන්? අනට අපේ නිවර්ස ආශිත තමයි අපි ව්‍යාපාරය කරගෙන යන්නේ. අපේ ගෙදරට ඇවිල්ලත් පුළුවන්. අපි දැනට ඉන්න ප්‍රශ්න ළඟදීම අපි මහරගම් බ්‍රාන්ච් එක ඕපන් කරන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව අපේ කේෂා ආර්ට්ස් Facebook පිටුව හරහා එම Instagram පිටුව හරහා මිලදී ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මේ පෞරාණික මේ චිත්‍ර කලාව කියන එක ඇත්තටම අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මදුෂාන් මහත්මයා ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට. ග්‍රීන්ලන්ඩ්ස් ලංකා තුළින් අපි වැඩිපුරම කතා කරන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත දේවල් වුණාට ඔබ කුමන හෝ ක්ෂේත්‍රයක නියැලෙන ව්‍යාපාරිකයෙක් නම් මේ සැටර්ඩේ ගුඩ් මාකට් එක අනිවාර්යයෙන්ම ඔබේ ව්‍යාපාරයට හොඳ තෝතැන්නක් දේවි. මොකද මේ සැටර්ඩේ ගුඩ් මාකට් එකෙන් ඔබට හොඳ දේශීය මෙන්ම විදේශීය වෙළඳපළක්ද ලබා ගන්න පුළුවන්. සැටර්ඩේ ගුඩ් මාකට් වෙබ්සයිට් එකේ තියෙන ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරලා ඔයාලටත් ව්‍යවසායකයෙක් විදියට මෙතනට එකතු වෙන්න පුළුවන්. ඒ කතා කරේ ව්‍යවසායකයින් පැත්තෙන්නේ. පාරිභෝගිකයින් පැත්තෙන් ගත්තොත් ශ්‍රී ලාංකිකයින් විදියට අපේම රටේ අපේ ව්‍යවසායකයන්ට කරන උදව්වක් වශයෙන් මේ ගුඩ් මාකට් එකේ තියෙන ඒ වටිනා සංකල්පයට කැමති පුරවැසියන් වශයෙන් විතරක් නෙවෙයි, ඉතා උසස් තත්ත්වයේ භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමටත් ඔබ කැමති නම් ඔබට පුළුවන් සෙනසුරාදා දවසක සැටර්ඩේ ගුඩ් මාකට් එකට ඇවිල්ලා බලන්න. ඒ විතරක් නෙවෙයි, මේ ගුඩ් මාකට් එකේ තියෙන හැම ප්‍රොඩක්ට් එකක්ම වගේ ගුඩ් මාකට් ස්ටෝ කියන ස්ටෝ එකකිනුත් ඔයාලට දැක ගන්න පුළුවන්. ගුඩ් මාකට් පැත්තට ඔයාලා ආවොත් මේ ස්ටෝ එකට එන්නත් අමතක කරන්න එපා. සැටර්ඩේ ගුඩ් මාකට් එකට ඔයා මීට කලින් ගිහින් තියනවද? ගිහින් තියෙනවා නම් ඒක ගැන මොකක්ද ඔයාගේ අදහස කියලා පල්ලෙහායින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේම වැදගත්
ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න ආපහු එන්න. ඉතින් ඒ එද්දී Green Lens ලංකා අපේ YouTube channel එක subscribe කරලා අපේ community එකට එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. Bye! It was the turn that in Europeans were to them. Visions were made in London, fill the juice in the land.